ආයුබෝවන් රුවිස් කිචන් එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ අලස් සමග චිකන් කරියක්. මුලින්ම අපි චිකන් ටික හොඳට පිරිසිදු කරගෙන ඉමු. පස්සේ අපි ඒට අවශ්‍ය වෙන කරපිංචා රම්පේ ඒ ටිකත් අපි අරගෙන ඉමු. අපිට දැන් මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අපේ ස්ක්‍රීන් එකෙන් පේනවා. ඒ වගේම දැන් ඔයගලන්ට වීඩියෝ එකනුත් ඒ දේවල් මොනවද ඕනි කියලා පේනවා. මුලින්ම අපි ලුණු කුඩු ටිකක් දානවා. ඊට පස්සේ මිරිස් කුඩු, කළු කුඩු අමු 3-5, කහ කුඩු, මස් කරි කුඩු ටිකක් මේ සියලුම දේ දාලා හොඳින් මේ මිශ්‍රණය අනන්න ඕනේ. හොඳින් යනුවට පස්සේ අපි ඒ ටික සීසන් වෙන විනාඩි 20ක් විතර තියලා තියමු. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ඉතුරු අමුද්‍රව්‍ය ටික හොඳින් පිරිසිදු කරගෙන රම්පේ කරපිංචා, තව සුදු ලුණු, අල, ඒ වගේම ඉඟුරු, සියඹලා ඒ ටිකත් අපි සූදානම් කරගමු දැන්. පස්සේ අපි මේ ටික ඔක්කොම සූදානම් කරගත්තට පස්සේ ඇතිලේ ලිපෙන් තියලා පොල් තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම ඒට සුදු ලුණු, ඉඟුරු, බී ලුණු, කරපිංචා, රම්පේ මේ සියල්ලක්ම දාලා හොඳින් ටෙම්පරාදු කරගන්න. ඉන්පස්සේ මේ සියලුම දේවල් හොඳට රාවණන් පාට වෙනකම් වැදෙනකොට අපි ඒට කරාබු නැටි, උළු කාල්, සූදුරු, කරාබු නැටි, එනසල් ටිකත් හොඳින් දාලා කලවම් කරන්න. අනිවාර්යයෙන්ම මේට උළු හාල් දාන්න. මේ ටික හොඳට රන්වන් පාට වෙන තුරුම හොඳට වැදුනට පස්සේ ඒට මිරිස් කුඩු හැන්දක්, අමු 3-5 හැන්දක් දාලා හොඳින් කලවම් කරන්න. පස්සේ ඒ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ ඒටම එකතු කරන්න අල ටික. අල ටිකත් ටෙම්පරාදු වෙන්න හොඳට ටිකක් තියන්න ඕනේ. ඊට පස්සේ අල ටික හොඳට ටිකක් තැම්බෙන්න අපි විනාඩි 2-3ක් හොඳින් වහලා තියන්න ඕනේ. මේ විනාඩි කීපයකට පසුව දැන් අල ටිකත් තෙල් ටිකේ හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. හොඳ සුවඳකුත් එනවා මේ වෙලාවේ. දැන් තියෙන්නේ මේටම චිකන් ටික එකතු කරගන්න ඕනේ.
පස්සේ චිකන් ටිකත් හොඳට දාලා ඒ තෙල් එකෙන්ම අලස් සමග හොඳට මිශ්‍ර කරන්න. ඊට පස්සුව මද ගින්දරේ තවත් මේක විනාඩි 5ක් විතර වහලා තියන්න ඕනේ. මේ විනාඩි 5කට විතර පසුව ඊට පස්සේ මේට වතුර ස්වල්පයක් එකතු කරන්න ඕනේ. එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරන්න. පස්සේ මේ නැවතත් වහලා තියන්න ඕනේ. මේ නැවතත් විනාඩි 10කට විතර පස්සේ දැන් මේ ආයෙමත් වහලා තියන්න ඕනේ. පොඩ්ඩක් හිඳෙන්න ඕනේ. දැන් මේ නැවතත් විනාඩි කිහිපයකට පස්සේ කියන විනාඩි 25ක් 30ක් විතර. එතකොට බලන්න හොඳට ලස්සනට දැන් හැදිලා තියෙන්නේ අපේ චිකන් කරි එක. ඔයාලට අවශ්‍ය නම් මේ ගානට මොනවද දැන් ලිපෙන් බාන්න පුළුවන්. එහෙම නැත්නම් තව ටිකක් මේක හිතෙන්න තියන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව ඒක තීරණය කරන්න. දැන් අපේ චිකන් කරි එක හරි. දැන් අපි ලිප ඔෆ් කරලා චුට්ටක් ආයෙමත් මේක වහලා පොඩ්ඩක් තියන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත චිකන් කරි එක. අල මිස්ටර් චිකන් කරි එක.